මලට දුක් වෙනවා ඔබත් සමග කවුද අඬන්නේ ඉසක් සතුන් සැනසලා දහසක් එලෙස නැහැනේ අන්න අවදි වන්න දින උදා වෙලා අනේ දෙයනේ අද මගේ මූණ බල්ලා මට හොඳ හයරටයක් හොයලා දෙන්න. මට ලොකු පවුලක් ඉන්නවා ජීවත් කරවන්න. අම්මට සිරි. මහත්තයා ටයර් එක කියද? ටයර් එක නෙමෙයි හලෝ කවුද පොරක් වෙඩි තියනවා. කවුද වෙඩි තියන්නේ? කවුද වෙඩි තියන්නේ පේන්නේ නැද්ද? ඉගියමින් මගේ පොරක්. මොනවාද ඉතින් බලන්නේ බලවල ඉන්න දෙයක් නැහැ. නගිනෝයි මන් දෙන්න හයර් එක සම්සර වැඩ නැහනේ. මට ඇත්තට එන්න. හරිය. අර ඩෝන් කරලා සද්දයක් ඇහෙන්නේ. අර මේ කපුරොත් කිනාවා. මොකද ලොක ගුස්මිය? මං කොහොමද හලෝ දන්නේ? ලොක්ක කවුද? I'm a thorough gentleman. මට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ ලොක්ක. සිංහලෙන් කියන්නකෝ. මම වැදගත් මහත්තයෙක්. මම බාර කිව්වනේ. ලොක්ක වැදගත් විදිහට ඉඳගෙන දුන්නු ජරා වැඩකට දෙන්න කේමද දන්නේ නැහැ. යෝ එහෙම දෙයක් නෑ හලෝ එහෙම දෙයක් නෑ. මං තමසිට හයර් එක ගෙවනවානේ. අරන් යනවා. ලොක්ක මේ ලොක්ක නිසා මටත් පරිප්පු ගන්නයි වෙන්නේ. ඈ අනේ ලොක්ක වෙන වාහනයක තට්ටු වෙන්න බැයිද? කොහොමද ආයිසේ? මොකද නගින්න? ඒ ලොක්ක මේ වண்டி යන්න බෑ. අන්න පිටිපස්සෙන් ජීප් එකක් එනවා. ඒකෙන් තට්ටු වෙන්න. ශ්‍රී යමු ඌමයි. ලොක්ක ගාත දන්නවද? මන් දන්නේ හලෝ ගාතාව. දන්න එකක් කියන්න ගාතාවක්. මොනවා හරි ගාතාවක්. පැත්තක කොහෙද? ඔය බොහිමින් එකේ සින්දුවක් නේ. පාගනවා. මැක්සිමම්. සර්කස් කාරෙත් උන්. ඇයි ඔය නතර කරේ? ලොක්කා ඌ එන්නේ ලොක්කව මරන්න. මම මෙතන නතර කරපුවම ඌ එන්නේ ලොක්කව මරයි. ලොක්කා ඉඳ මට මරුම් කන්න බෑ. මම යනවා එන්න. සල්ලි දෙන්න. අනේ මහත්තයා මට සල්ලි එපා. මට සල්ලි එපා. මම යනවා. අපිට හයර් එක දෙන්න. මහත්තයා යනවා ඉතින්. කකුල් වැඩ කරන්නේ. කකුල් පැටලිලා. තමුසෙට පිස්සුදෝයි මං පස්සෙන් මෙන්නේ. තම්සගේ පස්සෙන් කවුද ඔය ආවේ? තම්ස මාව මෙතන මේවා කරලා. මං ඒරිය එක දන්නේ නැහැ ඔය. තමුසෙන්ද මාවත් අරු මරනවා. යන්න. අම්මා. ආතා පහ වැඩ කරන්න එපා. දුවපන් අම්මා. යකෝ මේ තත්ත්වය මම පස්සේ වෙනවනේ. මේ බලයන් මහත්තයන්. බලයන් මහත්තයන් ප්ලීස්. විශාල ගේට්ටුවක්. ආගෙද මේකේ. බලයන් සර්. මේකට නිකලා බෙරුමු. මාවරන් දුවනවා. මාවනි මරන්න එන්නේ. පොලිසියට දෙන්න. වනින් දන පාල මාත්‍යා. මාත්‍යා උදේට තේ බීලත් නෑ වගේ නේද? තේ එකක් ගේන්නද? ධනපාල මාත්‍යා කොහොමද? ඇයි ඔයා මොකද මෙහෙ? තමුසට ඒ වලි වැඩක් නැහැ. තමුස දැන් වයිෆ්ට කෝල් එකක් දීලා කියනවා. තමුසව කට්ටියක් පැහැර ගත්තා. තමුසව ආපහු එවන්න ලක්ෂ 20ක් අපිට එවන්න කියලා. ඇයි ඒ මොකටද? ඒ මොකටද? තමුස මේ ප්‍රේමලාල් මහත්තයාගෙන් ලක්ෂ 20ක් ගත්තා. ඒක ආපහු දුන්නද? සර්කිට් මං ඔබට කිව්වේ පිස්තෝලේ පෙන්නලා බය කරන්න විතරයි. උඹ කොළඹ පුරා වෙඩි තියති ඇවිදිනවා. අහිංසක මිනිහෙක්ට වැදලා මැරුණා නම් එහෙම මොකද වෙන්නේ? මොනවා වෙන්නද ලොක්කා? පුස්සරි දාලානේ තිබ්බේ. වැදුනට කවුරුත් මැරෙන්නේ නැහැ. බෝලයන්නේ. ඔබට උසේන් බෝල්ට් වගේ දුවන්න පුදුම හදිසියන්නේ තියෙන්නේ. හැබැයි මේව ලං කරලා තිබ්බොත් පුස් කියලා නෑ. පස්ස පැත්තෙන් චුස් ගාලේ ඈ. ඇත්තටම මේ මහතුරු කවුද? අපි ඇවිල්ලා සමාජ සේවකයෝ.
හැබැයි සමහරු අපිට කියනවා කප්පංකාරයෝ කියලා. උඹ අහලා තියෙනවනේ රොබින්හුඩ් සරදිය නෑ. පෝසත් මිනිස්සුන්ගෙන් අරන් දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙනවා. උඹ මේ ප්‍රේමලාල් මහත්තයාගෙන් ලක්ෂ 20ක් අරන් තියෙනවා. අන්න ඒක දීලා දාන්න. එතකොට හරි. ඊට පස්සේ අපේ මහන්සිය දෙන්න. ඒ ප්‍රේමලාල් මහත්තයෝ මට මෙහෙම කරන්නේ. මං ඔයා කියපු වෙලාවටම ලක්ෂ 20ම ඔයගේ මල්ලට දුන්නානේ. මගින් ගත සල්ලි මල්ලිට දුන්න කියන බයිල වලින් මට වැඩක් නැහැ. මගේ සල්ලි මට ඕනේ. ධනපාල මුදලාලි ප්‍රේමලාල් මුදලාලිගේ මල්ලිට සල්ලි දුන්නද? දෙයියන් බලලා දුන්නා. මං ඒ කොත ගහන්නේ. එහෙම කතාවක් කිව්වේ නෑ. ලොක්ක ලොකු වරදක් කළේ. ධනපාල මුදලාලි යන්න පුළුවන්. කමක් නැද්ද? මං කිව්වේ ගෙදර යන්න කියලා. ප්‍රොමිස්? යනෝ කිව්වම Thank you. ප්‍රේමලාල් සර්කිට් මට තේරුන්නේ තේරුන්නේ ඔයා බබා. මන් තේරුම් කරලා දෙන්නම්. මට කියලා අමුවෙන්ම බයිපාස් එකක් කරගන්නේ නැතුව වයිෆ්ට කියනවා ලක්ෂ 25ක් අරගෙන ඇවිල්ලා තමුන්ව බේරගෙන යන්න කියලා. ඇතිද බොස්? බෑ. ලක්ෂ 30යි. විනාඩි 10කට 5 ගානේ වැඩි වෙනවා.